කොහොමද ඉතින් ඔයාලා ගොඩක් හොඳින් සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතෙනවා. අදත් රීඩින් එකක් අරන් ආවා. දැන් මම කාඩ් තුනක් තෝරන් තියෙන. අපි බලමු කාඩ් තුන මොනවාද කියලා. ඊට කලින් කියන්න රීඩින් එක මොකක්ද කියලා. ඔයාට දැන් ආදරයක් නැත්තම් සහ ඔයා ඉන්න ආදරේ ඇතුළේ ඔයා ඉන්නේ මොකක් හරි වේදනාවෙන් කලකිරීමෙන් මේක නවත්තලා මට වෙන හොඳ කෙනෙක් හම්බෙයිද කියලා හිතනවා නම් ඔයාට ඊළඟට හම් වෙන කෙනා මොන වගේ කෙනෙක්ද? එයාගේ ඔයාගේ සම්බන්ධය මොන වගේ විදිහට තියෙයිද? ඔයාට කොච්චර ගැළපෙයිද? එයා කොහොම හම්බෙයිද ඔයාට කියන එක ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් අපි බලමු රීඩින් එක මේ කාඩ් තුනේ හැටියට ඔයාට ඊළඟට හම් වෙන කෙනා ඔයාගේ ජීවිතේ මොන පෙරලියක් කරයිද? එයා ඔයා එක්ක ඉඳීද? එයා මගින් හැරෙයිද? මේ හැමදේම ගැන අද අපි කතා කරමු. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක බලන මේ රීඩින් එක බලන ඔයා දැන් ඉන්නේ පරණ දෙයක් ගැන හිත. ඒ කියන්නේ පරණ ආදරයක් ගැන ඒක ඉවරලා ගොඩක් කල් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා දැන් ඉන්නේ ඒක ගැන හිත දුක් වෙවි අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා ඔයාට ඊළඟට මේ දැන් හම්බෙන කෙනා ඔයාගේ හිත සනසන්න පුළුවන් කෙනෙක්, ඔයාගේ හිත හදන්න පුළුවන් කෙනෙක්, ඔයාගේ හිතට සැනසීමක් එන්න පුළුවන් කෙනෙක් කියලා මුලින්ම කියන්න ඕනේ. මොකද ඔයාගේ හිතට බරක් තිබ්බනම්, වේදනාවක් තිබ්බනම්, හાર્ට් බ්‍රේක් එකක් තිබ්බනම් ඒක පිරිසුදු වෙලා අර අපි කියන්නේ අර බඩේ සමනල්ලු පියාඹනවා කියන හැඟීමක් එනවා කියලා. අන්නේ හැඟීම එන කෙනෙක් කියලා කියන්න ඕනේ. ඉතින් ඔයාලට හම්බෙන කෙනා මෙන්ටලි සපෝට් කරන කෙනෙක්, අනිවාර්යයෙන්ම මෙන්ටලි සපෝට් කරන කෙනෙක්. ඔයාට කලින් හිටිය කෙනා ඔයාට ප්‍රශ්න දැම්මා නම් මෙයා එහෙම වෙන කෙනෙක් නෙමෙයි. ඔයාගේ තියෙන ප්‍රශ්න නැති කරලා ඔයාගේ ඒ කියන්නේ ඔයාව සතුටින් තියන්න පුළුවන් කෙනෙක්. එයා හරිම calm energy එකක් තියෙන කෙනෙක්. සමහරක් විට ගොඩක් සමහරක් අයට හරිද සමහරක් අයට මේ කනෙක්ෂන් එක පටන් ගන්න ෆ්‍රෙන්ඩ්ෂිප් එකකින්. ඔයාට යාළුවෙක් විදිහට යාම් මුණ ගැහිලා යාළුවෙක් විදිහට කතා බහ කරලා අන්න එහෙම පටන් ගන්න එහෙම කෙනෙක් තමයි ඔයාට ඉස්සරහට ඔයාගේ ආදරවන්තය හෝ ආදරවන්තිය වෙන්නේ කියලා කියන්න පුළුවන් සමහරක් අයට. ඒ වගේම මේක දැන් කලින් කෙනා ඔයාගේ මේ සම්බන්ධي රටට ලෝකෙට හැංගුවා නම්, ගෙදරට හැංගුවා නම්, යාළුවන්ට හැංගුවා නම්, හැබැයි මේක එහෙම එකක් නෙමෙයි. මේක ඕපන් රිලේෂන්ෂිප් එකක් කියලා කියන්න ඕනේ. මේ රහසේ යන එකක් නෙමෙයි මේක. රහසේ ගෙනියන ආදරයක් නෙමෙයි. ඔයාට එයාගෙන හිතලා ආඩම්බර වෙන්න, එයාගෙන ආඩම්බර වගේ වෙන්න අන්න එහෙම කෙනෙක් තමයි ඔයාට හම් වෙන්නේ. මං හිතනවා මං කිව්වේ කොහොමද තේරෙයි කියලා. අර ඔයා ඉන්න තත්ත්වය, ඔයා ඉන්න සමාජයේ මට්ටම, ඔයා ඉන්න සමාජයේ ඒ වගේම අර ඔයාට ඉන්න යාළුවෝ, ඔයා ආශ්‍රය කරන අය, අන්න ඒගොල්ලෝ මෙයා ඒ කියන්නේ මෙයා ඒ දේවල් වලට කැමති වෙන කෙනෙක්. ඔයාගේ දේවල් වලට කැමති වෙන කෙනෙක් කියලා කියන්න ඕනේ. එහෙම නැතුව අර එක්කෙනා ආශ්‍රය කරන්න එපා, ඔයා මේක කරන්න එපා, ඔයා මේ ෆොටෝ එක දාන්න එපා. එහෙම කියන කෙනෙක් නෙමෙයි. හරිය ඕපන් හිතන ඔයාගේ යාළුවෝ එයාගේ යාළුවෝ, ඔයාගේ නෑ ඔයාගේ නෑ යෝ කියලා කරගෙන ඉන්න කෙනෙක්. හොඳ يعني එයාට හොඳ නායකත්වයක් තියෙනවා වගේ කෙනෙක්. ඒ කියන්නේ ඔයාට එයාව හම්බුනහම ඔයාට දැනෙනවා මෙයා මේ වගේ කෙනෙක්. ඒ ලක්ෂණ තමයි මම මේවට කියන්නේ. හොඳද? ඒ කියන්නේ ඔයාට එහෙම කෙනෙක් හම්බුනොත් මේ වගේ ලක්ෂණ තියෙන කෙනෙක් තමයි ඔයාගේ ආදරේ. ඔයා මෙයාට තමයි ආදරය කරන්න ඕනේ කියන එක ඔයාට දැනෙන්න තමයි මම මේ දේවල් කියන්නේ. එයා හරීම නායකත්ව ඒ කියන්නේ ලීඩර් වයිබ් එකක් තියෙන අන්න ඒ වගේ කෙනෙක්. හැමතැනම කැපිලා පේන්න හදන කියන නෙමෙයි. එයා ඇත්තටම කැපිලා පේනවා. හරිම ලොකු අර ගැම්මෙන් ඉන්නේ. අන්න ඒ වගේ කෙනෙක් තමයි ඔයාට ඉස්සරහට හම්බෙන්නේ කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ මෙයා ඔය දැන්
ඉස්සරහට ආදරේ පටන් ගන්න එක ඔයාලා හරිම ස්ලෝ පටන් ගන්න. අර එක පාට ආදරේ කරලා මං වාට කැමති මාත් වාට කැමති අපි ගෙවල් වලට කියමු. අන්න එහෙම එක පාරට නෙමෙයි හරිම ස්ලෝ. යාළුවෙක් විදිහට එනවා. කතා බහ කරනවා. ඔයාලා දෙන දැන හඳුනා ගන්නවා. ඔයාලා කැමති අකමැති දේවල් දෙකොල්ලෝ කතා කරනවා. අර පොඩ්ඩක් ඔයාලා දෙන්න ඇවිදින්න යනවා. ඔයගේ ලන්ච් වලට යනවා ඩිනර්ට යනවා. ඔහොම ටික කාලයක් ඔයාලා යාළුවෝ වගේ ඉන්නවා. අන්න එහෙම ඊඳලා තමයි දෙන්න සම්බන්ධයකට යන්නේ. දැන් ඔයා හිතලා බලන්න ඔයාට දැන් මේ මං කියන ලක්ෂණ තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔයා එයත් එක්ක දැන් මේ වෙනකොට කතා කරන්න කෙනා මං හිතනවා ඒ හරිම කෙනාවට හම්බෙලා තියෙන කියලා. එහෙම නැත්නම් තාම ඔයාට මේ වගේ කෙනෙක් හම්බුනේ නැත්නම් ඔයාට කෙනෙක් හම්බුනොත් හොඳට මේ වීඩියෝ සේව් කරන් තියාගෙන ඉඳලා හරි බලන්න ඔයා මම මේ කියන දේවල් එයාට තියෙනවද කියලා. ගොඩක් එයා මේ ටොක්සික් කෙනෙක් නෙමෙයි. කිසිම ඩ්‍රාමා එකක් එහෙම නැහැ, රංගපෑමක් නැහැ. එයා ඔයාගේ ජීවිතේ අර ලස්සන කරනවා. එයා ඇත්ත දේ කියනවා, ඇත්ත සැටියෙන් කියනවා. එයාට නැත්තේ මොනවද? එයාට තියෙන මොනවද? එයා කරන්න පුළුවන් මොනවද? එයා කරලා තියෙන මොනවද කියන එක ගැනවත් එක්ක කතා කරනවා. ලොකු දේවල් මට අරක තියෙනවා මේක තියෙනවා එහෙම නැහැ. හරිම පරිණත ආදරයක් වඩ හම්බෙන්නේ. හරිම අර ළමා මානසිකත්වයේ තියෙන කෙනෙක් නෙමෙයි කියලා කියන්න ඕනේ. හරිම පරිණත ආදරයක් තමයි. ආදරය ගැන හිතන්නේ කොහොමද? ජීවිතය ගැන හිතන්නේ කොහොමද? ඉදිරියට ජීවත් වෙන්නේ කොහොමද? අන්න ඒව තමයි එයා කියන්නවත් එක්ක කතා කරන්නේ. ඉතින් එයත් එක්ක කතා කරද්දී උනත් ඔයාට හිතෙන්නේ නැහැ ඒ කියන්නේ මෙයා එක්ක මට ඒ කියන්නේ ඔයාට හිතෙනවා මෙයාත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. මෙයා හොඳට සමාජය ගැන දන්නවා. මෙයා අනාගතය ගැන මෙච්චර දේවල් හිතෙනවා. මෙයා මේ වගේ දේවල් කරනවා කියන එක ඔයාට දැනෙනවා. එතකොට තව කියන්න පුළුවන් අපි බලමු ගොඩාක් දුරට මෙයාම හම්බෙන්නේ ඔයාට කොහොමද කියලා. අර මං කට්ටියකට කිව්වනේ යාළුවෙක් මාර්ගෙන් කියලා. යාළුවෙක් ඔයාට යාව ඒ කියන්නේ කොහොමද කියන්නේ අඳුනලා දෙන්න පුළුවන්. තව යාළුවෙක් මෙයා. එයාම අඳුනලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සෝෂල් මීඩියා Facebook, TikTok, Instagram, YouTube වගේ මොකක් හරි දෙයකදී හම්බෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයා හම්බුනාට පස්සේ ඔයාට දැනෙනවා ඔයා හිතපු කෙනා. ඔයා විශ්යෙන් ඉල්ලපු කෙනා. හරිද? මට මේ වගේ කෙනෙක් හම්බුනොත් හොඳයි. මේ වගේ කෙනෙක් හම්බෙනවට තමයි මම කැමති කියලා අන්නර විශ්වෙන් ඉල්ලපු කෙනාව තමයි ඔයාට හම්බෙන්නේ. ඒ ටයිප් එක වගේමයි එයා. අන්න ඒක ඔයාට දැනෙනවා. සමහරක් අයට හරිද? අර සමහරක් අයට යාළුවෙක්ගේ මාර්ගෙන් හම්බුනාට සමහරක් අයට ඉවෙන්ට් එකකදී, ෆන්ක්ෂන් එකකදී මොකක් හරි සෙලිබ්‍රේට් එකක් කරන ජිම් එකකදී මොකක් හරි තරඟයකට ගිය වෙලාවකදී ඔන්න ඔය වගේ එහෙම පිරිසක් එක්ක ඉන්න තැනකදී හම්බෙන කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා සමහරක් අයට කියන්න පුළුවන්. අරගොල්ලෝ යාළුවෙක් විදිහට හම්බුනාට සමහරක් අයට මෙන්න මේ විදිහට හම්බෙන්න පුළුවන්. මේ රීඩින් එක බලන එක්කෙනෙක්ට අර විදිහට හම්බෙලා අනිත් කෙනාට මේ විදිහට හම්බෙන්න පුළුවන් කියන එකයි කියන්නේ. මේ දෙකෙන් ඔයාට හම්බෙන්නේ කොහොමද? ඔයාට ඒ කෙනා හම්බෙලා තියෙන්නේ කොහොමද කියන එක ඔයාට දැන් චුට්ටක් හිතලා බලන්න පුළුවන්. ඉතින් මොකක් හරි ෆන්ක්ෂන් එකකට ගිය වෙලාවක, ඉවෙන්ට් එකකට ගිය වෙලාවක ඔයාට දැනට කෙනෙක් නැත්තම් ඔයා චුට්ටක් ටච් එකේ ඉන්න ඔයාගෙන කවුරු හරි වැඩි බලනවද? වැඩි උනන්දුයිද ඔයාගෙන කියලා. එහෙම කෙනෙක් කියලා කියන්න පුළුවන් ඔයාට හම්බෙන්නේ. ඉතින් සමහරට ඔයා වැඩ කරන තැනදී වෙන්න පුළුවන් මෙච්චර කාලයක් ඔයා උදේ හවස දක්ක කෙනෙක්. එහෙම නැත්නම් වැඩ කරන තැන ගිය කරන ට්‍රේනින් එකකදී ඔයා කරන කෝස් එකකදී අන්න ඒ වගේ අන්න ඒ වගේ තැනකදී ඔයාට යව හම්බෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඔන්ලයින් හම්බුණත් කොහොම හම්බුණත් ඔයාලා දෙන්න හම්බලා කතා බහ කරලා ඊට පස්සේ අර ඇත්ත ජීවිතේට ඇවිල්ලා ඔය දෙන ආදරය කරනවා කියලා තමයි කියන්නේ. ගොඩාක් chance එක වැඩි ඔයාලා දෙන්න විවාහ වෙන තැනට එන්න. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න ඔයාලා මේ වගේ කෙනෙක් හම්බෙලා තියෙනවද? මේ වගේ තැනකට ඔයා ඉස්සරහට යන්න තියෙනවද? දැන් ඉන්න කෙනාගේ මම මේ කිව්ව දේවල් මේ කිව්ව විදිහට තියෙනවද? ගොඩක් දුරට
මේ රීඩින් එක බලන ගොඩක් අයට 90%ක්ම අර මම හිතපු කෙනා මම ඉල්ලපු කෙනා මගේ හිතේ හිටිය කෙනා මගේ වයිබ් එකට ගැලපෙන්නේ මේ කෙනා කියන එක දැනෙනවා යාව හම්බුනහම. සමහරට මෙයා ගොඩාක් කල් ඉඳන් ඔයත් එක්ක එකට හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඉස්සරහට යාව ආයෙ දැනෙනකොට නිකන් 아무තු හැංගීමක් වගේ හිතට දැනෙනවා. අර මං කලින් කිව්වා වගේ බඩේ සමනල්ල පියාඹන හැංගීම આવොත් ඒ ඔයාට මවපු කෙනා කියලා කියන්නත් පුළුවන්. ඉතින් දැනට එහෙම කෙනෙක් හම්බෙලා තියෙනවා නම් එහෙම කෙනෙක් ඉන්නවා නම් ළඟ ඒ කියන ආදරයක් නැතුව උනත් මෙහෙම කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඊළඟට ඕන රීඩින් එක මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් ඔයාගේ ආදරවන්තයා මොන වගේ වේද ඔයාටම දැනගන්න ඕන නම් ඔයාට විතරක් ඒක දැනගන්න ඕන නම් මේක ප්‍රයිවට් රීඩින් මේක පොදු රීඩින් එකක්. ඉතින් ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් ඔයාටම කවුද වාගේ ආදරේ කොහෙදද හම්බෙන්නේ කොතනද හම්බෙන්නේ කොයි කාලෙද හම්බෙන්නේ එයා විවාහ කර ගන්නවද එයා මොන වගේ කෙනෙක්ද හැඩරෝ මොකක්ද අන්නේ වගේ දේවල් දැනගන්න ඕන මොන මෙසේජ් එකක් දාන්න WhatsApp එකට මම ඔයාලට ප්‍රයිවට් රීඩින් එකක් දෙන්නම්. ඉතින් ගිහින් එන්නම් එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම